පල්ලේගම නමක් නෙවෙයි අද රටක් කම්පා කරපු කතාවක්. අවුරුදු 16ක දුවෙක්ගේ කඳුළු වලිම ලියපු අපරාධයක්. පල්ලේගම පාරවල් අද නිහඬ වෙලා ගෙවල් අතරේ කතා කෙරෙන්නේ ලැජ්ජාව. පුංචි දුවෙක්ගේ හීන මැරුව උන් අතරේ මනුස්ස රූපේ ඉඳන් මෝගයෝ හැංගිල අම්මේ. දුවව රැක ගන්න තිබ්බ අත් දෙක කොළ ගොඩකට අත්සන් කරලා වැටුණාද ලක්ෂයක් ඉස්සරහා මව් හදවතත් පරාදද දුවගේ කඳුළු වලට මිලක් දාන්න පුළුවන්ද? දෝලාවක් කරගෙන ධනය බලය උන් රජ කරනවා. අහිංසක දරුවෙක් ගහත්ති කොළවල සද්දිට කන් වැහෙනවා. ඒ තාම යුක්තිය වෙනුවෙන් නැගිටින මිනිස්සු ඉන්නවා පලිලවා. මත්තේ නටන ලෝයර් මහත්තුරු කළු කබා ඇඳගෙන ඇත්තම මරනවා. නීතිය කියන්නේ සාධාරණය නෙවෙයිද? එහෙමනම් ඇයි සල්ලිට පාර හදන්නේ? දරුවෙක්ගේ ජීවිතේ කඩලා දාපු උන්ට වචන හොයලා බේරගන්න ලැජ්ජ නැද්ද? කොළ ගොඩකට හොර්ද සාක්ෂියම විකුණලා අද උන් මිනිස්සු කියලා කියන්න පුළුවන්ද? සල්ලි නැතුවත් යුක්තිය වෙනුවෙන් ශේෂාවේ ඉදිරි වෙච්ච උතුම් ලෝයර්ස්ලා. ඔයාලට මේ රටේ ගෞරවය හිමි වෙන්න ඕන. කළු කබා ඇඳන් මනුස්සකම රැකපු වීරයෝ ඔයාලා. ළමා හා කාන්තා කාර්යාංශයේ නිර්භීත හඬට අපේ ගෞරවය හිස නමා පුදනවා. පද්ධතිය නිදාගෙන හිටිය වෙලාවේ ඇය යුක්තිය වෙනුවෙන් තනිවම සටන් කළා. පල්ලේගම මේ කතාව මතක තියාගනින්. අහිංසක දුවෙක්ගේ කඳුළු වලට මේ රට සම්දේ උත්තර දෙන්න වෙයි. අම්මා කියන නමට ලැජ්ජ නොවෙන්න දරුවෝ රැක ගන්න ඉගෙන ගනින්. නීතිය සල්ලි වලට විකුණන උන්ට කාලයම සම්දේ තීන්දුව දෙයි. ඒත් යුක්තිය වෙනුවෙන් නැගිටින මිනිස්සු නිසා තවමත් මේ රටේ ආලෝකයක් තියෙනවා.